අයිබෝවන් කියලා අදත් රෝයිට්ස් YouTube channel එකට ආලව ආදරයෙන් පිළිගන්නවා. අද දවසේ මොකද්ද මේ හදන්නේ? මේක බොහොම රසවත් අතුරුපසක් වැඩි වෙලාවක් යන්නෙත් නෑ අඩු වියදමින් මේක හදා ගන්නත් පුළුවන්. මම මෙහෙම කියන්නම්කෝ. යෝගට් එකකට කෝපි චුට්ටක් දැම්මහම මොන වගේ පුදුම හිතන අතුරුපසක් හදා ගන්න පුළුවන් වේවිද නේද? එහෙමනම් දිගටම රැඳිලා ඉන්න. මේකේ විශේෂත්වය තමයි අපි බ්ලෙන්ඩර් එකේ තමයි මේ සියලුම දේ කරන්නේ. එහෙමනම් අපි වැඩි කතා නැතුව වැඩේ පටන් ගමු. ඊට මත්තෙන් රෝයිට්ස් YouTube channel එක තාමත් ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරගෙනම මේ දිහාවට එන්න. මේ රසවත් අතුරුපසට අපි බිත්තර එහෙම එකතු කරන්නේ නැහැනේ. එතකොට ගොඩාක් දෙනාට මේක වටිනා වීඩියෝ එකක් වේවි. ඒ වගේම fresh milk එහෙම නැත්නම් corn flour මේ මුකුත් දාන්නේ නැහැ. එහෙමනම් වාචනයකට උණු වතුර මිලිලීටර් 500ක් දාලා ඒකට කෝපි කුඩු තේ හැඳි 1/4ක් දාන්න. ඒ වගේම ජෙලටින් මේස හැඳි 1/4ක් දාලා රස අනුව සීනි එකතු කරලා මේ ටික හොඳට කලවම් කරන්න. මේ පුඩින් එක හදන්න නම් වැඩි වෙලාවක් යන්නේ විනාඩි 10ක් වගේ හදාගන්න පුළුවන්. හැබැයි වෙලාව යන්නේ ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න යන කාලේ විතරයි. ඉතින් දැන් මේක හොඳට කලවම් කරලා මේක වහලා අපි ෆ්‍රිජ් එකේ පැයක් තියලා ගත්තාම මේ විදිහටයි දිස් වෙන්නේ. ඊට පස්සේ අපි ඒක කොටු කපාගෙන බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. මේ රසවත් අතුරුපස මේ පුඩින් එක ඔයාලට ගෙදරට අමුත්තු එනවා කිව්ව ගමන් කඩි මුඩියේ හදාගන්න පුළුවන් පුඩින් එකක්. ඉතින් දැන් මේ විදිහට බ්ලෙන්ඩර් ජායකට දාලා ඊළඟට අපි මේකට යෝගට් එකක් දාගන්නවා. මෙතන යෝගට් එකේ බර ග්‍රෑම් 150ක් වගේ තමයි උනේ. යෝගට් එකක් දාලා මේ ඔක්කොම හොඳට බ්ලෙන්ඩ් කරලා අරගන්න. දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්නකම් අපිට තියෙනවා පොඩි පෙර සූදානම් කිරිල්ලක් කරගන්න. ඒ මොකද්ද? මේක දාන භාජනය. ඉතින් මේ භාජනයේ හොඳට තෙල් හරි බටර් හරි තවරලා අපි පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි බලමු බ්ලෙන්ඩ් වුණාට පස්සේ කොයි වගේ ටෙක්ස්චර් එකක්ද තියෙන්නේ කියලා. මෙන්න මේ වගේ ටෙක්ස්චර් එකක් තියෙන්නේ. ඊළඟට අපි සකසාගත්ත භාජනයේට මේ මිශ්‍රණය දාගන්නවා. මේ පුඩින් එක තවත් රස ගන්නවන්න අපිට චොකෝ චිප්ස් ටිකකුත් දාලා හොඳට හැන්දකින් කලවම් කරගන්න පුළුවන්. එතකොට ඊළඟට අපිට පේනවා මතු පිට හිස්වටනේ තියෙන්නේ. ඉතින් ඒක තවත් ලස්සන කරගන්න ඔයාලට පුළුවන් චොකෝ චිප්ස් ටිකක්ම පොඩියට කුඩු කරලා උඩින් දාගන්න. ඊළඟට ඔන්න ෆ්‍රිජ් එකේ තියලා ගන්න තමයි තියෙන්නේ. බලන්න කොච්චර ලේසිද කියලා. මේ පුඩිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තමයි යන්නේ. ගෙදර තියෙන අමුද්‍රව්‍ය වලින් ඔයාලට ඉතාමත් ඉක්මනින් හදා ගන්න පුළුවන්. ඉතින් දැන් මේක අපි කපලත් බලමු නේද කොහොමද තියෙන්නේ කියලා. කෑල්ලක් කැපුවාම ඔයාලට තේරෙනවා කොච්චර රසවත්ද කියලා. ඉතින් අදම හදලා බලන්න. මේකේ අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයක්නේ තියෙන්නේ. ඒ වගේමයි බොහොම ලාභෙට හදා ගන්න පුළුවන් අඩු වියදමින්. එහෙමනම් ඔයාලත් හදලා රස විඳින්න. රස විඳොත් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම හැමදාමත් වගේ කියනවා channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝස් ඔයාලගේ නෑදෑ හිත මිත්‍රාදීන් අතර share කරන්නත් අමතක කරන්න එපා. මේකේ රසය ගැන නම් කියන්න වචන දෙකක් නෑ. පුදුමාකාර රසයි. ඉතින් පුඩින් කන්න කවුද අකමැති නේද? ඉතින් එහෙමනම් ඔන්න මාත් එක්කම කෑල්ලක් කන ගමන් වීඩියෝ එක අවසන් කරමු නේද? එහෙමනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.